9 වෙනි ප්‍රශ්නේ අරය 7 සෙන්ටිමීටර වන අරය 7 සෙන්ටිමීටර වන වාහනේ කම්බියක ආරම්භක දිග 5 මීටර වේ. කම්බියෙහි 10 මිලිමීටර විතතියක් ඇති කිරීම සඳහා ලබා දිය යුතු බලය අහන්නේ. කම්බියක් තියෙනවා 9 වෙනි ප්‍රශ්නේ R අරය කොච්චරක් වෙනද? අරය 7 සෙන්ටිමීටර වන 7 සෙන්ටිමීටර වන අරයක් සහිත වාහනේ කම්බියක් තියෙනවා. මෙන්න මේ වාහනේ කම්බියේ මුල් දිග කොච්චරද වෙන්නේ? 5 මීටර. ඒ කියන්නේ අපිට මෙන්න මේ වාහනේ කම්බියක් අපි පුරුදු විදිහට අරය 7 සෙන්ටිමීටර අපිට එනම් වෙනවා මේකේ මොකක්ද හොයාගන්න? වර්ගඵලය හොයාගන්න පයි යන වර්ගවලට දාලා ඒ කියන්නේ 22ක් බෙදීම 7 වැඩි කිරීම 7 වැඩි කිරීම 7 කියලා ගන්න පුළුවන්. 7ට 7 කැපෙනවා 154යි සෙන්ටිමීටර වර්ග කියලා එනවා. ඒ කියන්නේ 154යි සෙන්ටිමීටර වර්ග කියන එක වර්ග මීටර කරගන්න ඕනේ. හින්දා කීයයිද? 10 ඍණ 4 වෙනි බලයෙන් වැඩි කරාම වර්ග මීටර අපිට හම්බ වෙනවා. මෙන්න මෙයාගේ ඇති කරන්න ඕනෙලු මිලිමීටර් 10ක මිලිමීටර් 10ක ඒ කියන්නේ 10යි මිලිමීටර් මොකද්ද විතතියක් ඇති කිරීමට ලබා දිය යුතු බලය සොයන්න. විතතියක් ඇති කිරීමට ලබා දිය යුතු බලය සොයන්න. විතතියක් ඇති කරන්න දෙන්න ඕන බලය අපි දන්නවා දෙන්න තියෙන දෙකක් F සමානයි F බෙදීම A සමානයි E බෙදීම L. දැන් අපිට බලය හොයා ගන්න ඕනේ. F සමානයි යම් මාපාංකය විතතිය හරස්කඩ වර්ගඵලය දිගෙන් බෙදුවාම හරි. බලය තමයි ඕනේ. යම් මාපාංකය අපිට ගන්න දීලා තියෙනවා 1 වැඩි කිරීම 10යි 11 වෙනි බලය. 1 වැඩි කිරීම 10යි 11 වෙනි බලය වැඩි කිරීම දිගේ වෙනස මිලිමීටර වලින් දීලා තියෙන එක මීටර කරන්න ඕනේ. 10 වැඩි කිරීම 10 කී වෙනි බලයද? 10 වැඩි කිරීම 10 ඍණ 3 වෙනි බලය හරස්කඩ වර්ගඵලය 154 වැඩි කිරීම කොච්චරද? 10 ඍණ 4 වෙනි බලය බෙදීම දිග කොච්චරද? මීටර් ගානක් තිබ්බ දිග මීටර් 5යි. දිග මීටර් 5යි මීටර්. එහෙනම් මෙන්න මේ ටික සුළු කරාම අපිට අදාළ උත්තරයක් එයි. මොකද්ද? මේක 10යි 2යි කියලා ගත්තේ 6යි 4යි 11යි කියන්නේ 5යි කියලා යනවා. 10 පස්වෙනි බලයක් කියලා ඉතුරු වෙනවා වැඩි කිරීම. 5න් බෙදන්න තියෙන්නේ මොකද්ද? මීටර් 5න් බෙදෙන්න තියෙන්නේ 154යි. 154 5න් බෙදලා දාගත්තා නම් ඉවරයි නේද? වැඩි අය මොකුත් නැහැ නේ. ඉතුරු වෙන්නේ නැහැ නේ. 1යි යම් මාපාංකය 1යි කියලා තියෙන එක වැඩි එක වැඩි කිරීම 10 11 වෙනි බලයයි. ඊට පස්සේ 10 වැඩි කිරීම 10 3 වෙනි බලයයි හැදෙන්න ඕන ප්‍රමාණය. එහෙනම් 5 වරක් 1යි 5 වරක් 15ට 3යි 4ට නැහැ බිංදුවයි දශම තිතක් තිබ්බා 40ට 8යි. ඒ කියන්නේ අපිට එනවා 30.8 වැඩි කිරීම 10 පස්වෙනි බලය. ඒක ඊට වැඩි හොඳයි 3.08 වැඩි කිරීම 10 කී වෙනි බලයද? 6 වෙනි බලයයි කියලා නිව්ටන් වලින් ලියාගත්තා. නිව්ටන් වලින් ලියාගත්තා නම් 9 වෙනි ප්‍රශ්නෙට උත්තරේ මේ විදිහට හම්බ වෙනවා.